Hi guys, අද මම ඔයාලට ගෙනල්ලා තියෙන්නේ මෙන්න මේ P8 Pro කියන drone එකේ unboxing video එකක්. එහෙනම් අපි මේක unbox කරගන්න දැන් වීඩියෝ එකට යමු. ඉතින් guys අපිට මුලින්ම මේ box එකේ සඳහන් කරලා තියෙනවා P8 Pro drone කියලා. ඒ වගේම මේකේ 8K full HD camera කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම මේක 17ට වැඩියට පාවිච්චි කරන්න කියන මෙතෙන් අපි කොනේ සඳහන් කරලා තියෙනවා. ඒ වගේම තව මේකට අදාළ ඉන්ස්ට්‍රක්ෂන් වගේ මේකෙන් තියෙන පහසුකම් ටික පළවෙනියෙන් සඳහන් වෙනවා. ඒ වගේම අපිට අනිත් පැත්තේ ඉන්ස්ට්‍රක්ෂන් ටිකක් තමයි තියෙන්නේ. මම මේ ටික විස්තර කරන්න යන ගොඩක් වීඩියෝ ගොඩක් දික් වෙන නිසා මට ඩ්‍රෝන් එක ගැන එක්ස්ප්ලেইন කරන්න තියා. ඒ නිසා මම මේ ටික විස්තර කරන්න නැතුව ඉදිරියට යන්නම්. අපිට මේකේ බෑක් සයිඩ් එක බලා ගන්න පුළුවන්. මේකේ තවත් කලර් එකක්, මේකේ රිමෝට් එක, මේකට අපිට ඇවිල්ලා තියෙන කලර් එක සහ ඒ ටික අපිට මේකේ බලා ගන්න පුළුවන්. ඒ වගේම අපි අනිත් සයිඩ් එක ගත්තාම අපිට ඇවිල්ලා තියෙන කලර් එක සහ මේක තවත් ඩ්‍රෝන් එක ගන්න පුළුවන් කලර් එකක් සඳහන් කරලා තියෙනවා. අපිට ඇවිල්ලා තියෙන්නේ බෑක් කලර් එක. ඒ වගේම මේක ඔරෙන්ජ් කලර් එකෙනුත් ගන්න පුළුවන් කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් guys මම මෙන්න මේ ආකාරයට මේක අන්බොක්ස් කර ගන්නවා දැන්. හෙලෝ මගේ රත්තරන් යාළුවනේ කොහොමද? හොඳින් ඉන්නවද ඔයගොල්ලෝ? මෙන්න මේ ආකාරයට අපිට අන්බොක්ස් කරගත්තා පස්සේ රිද්දේ වගේ මේ පවුච් එක මට කියන්න පුළුවන් ටිකක් හයි ක්වොලිටි මැටීරියල්ස් පාවිච්චි කරලා මහලා තියනවා කියලා වටේ. ඒ වගේම මේක අපිට LIන්ට පොඩි බ්‍රෑන්ඩ් එකක් වගේ කැලලුකුත් තියෙනවා. ඉතින් මං හිතා මේ ප්‍රයිස් එක සාධාරණයක් කරන්නේ මෙයාලා සූට්කේස් එකක් උත් අපිට එවලා තියෙන එක ඇත්තටම හොඳයි. මොකද අපි ඩ්‍රෝන් එක කොහේ හරි කැඩෙන්නේ නැති වෙන්න බොහොම පරිස්සමට දාගෙන යන්න පුළුවන්. ඩ්‍රෝන් එකයි ඩ්‍රෝන් එකට අදාළ කොටසුයි. ඉතින් දැන් මම මේ තියෙන සූට්කේස් එකත් ඕපන් කරන් බලනවා. ඉතින් අපිට සූට්කේස් එක ඕපන් කරපු ගමන් මේ වගේ ඩ්‍රෝන් එක සහ රිමෝට් එක සහ බැටරිස් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් guys මේකට ආවේ නම් එක බැටරි එකයි. ඒක තමයි මේක. ඉතින් මම මේ ඉතුරු බැටරි දෙක නම් මම වෙනම බයි කරු බැටරි දෙකක් තමයි තියෙන්නේ. ඉතින් guys අපිට ඒක ගත්තාම රිමෝට් කන්ට්‍රෝලර් එක මේ ආකාරයට බලා ගන්න පුළුවන්. ඊළඟට අපිට මේකේ යූසර් මැනුවල් එක බලා ගන්න පුළුවන්. ඒක නම් ඔයාලට ටිකක් කියවන්න. මේකේ අපිට කොටස් ගැන සහ මේ ඩ්‍රෝන් එක ගැන පොඩි විස්තරයක් තමයි මේ යූසර් මැනුවල් එකේ තියෙන්නේ. ඊට පස්සේ අපිට තව චූටි බෑග් එකකින් හම්බෙලා තියෙන මේකට අවශ්‍ය පාස් ටික, ඒ කියන්නේ මේකට අවශ්‍ය ස්ක්‍රූ ඩ්‍රයිවර් අනමාන ටික තමයි ඒකේ හම්බෙලා තියෙන්නේ. ඉතින් guys මේක දැන් අපි එළියට අරන් බලමු මේකේ ඇතුළේ තියෙන කොටස් මොනවද කියලා. ඉතින් guys අපිට මේක බලා ගන්න පුළුවන් වෙනවා අපේ ඩ්‍රෝන් එකට ආපු ස්ට්‍රැප් පෙති කිහිපයක්. ඒ වගේ මේකට අපිට හම්බෙලා තියෙන මේකේ දතිරෝධ වෙලින් ඇතුළේ යන්නේ. එතකොට ඒ දතිරෝධ වල මොකක් හරි ඩැමේජ් එකක් වුණොත් ඒ දතිරෝධ දෙකකුත් අපිට හම්බෙලා තියෙනවා. ඒ වගේම මේ ඔක්කොම ඩ්‍රෝන් එක අපිට ගලව ගන්න ඒ වගේ දේවල් වලට පොඩි ස්ක්‍රූ නියනුකුත් හම්බෙලා තියෙනවා. ඉතින් guys අපිට ඊළඟට බලා ගන්න පුළුවන් මේකේට ඇවිල්ලා තියෙන ප්‍රොපෙලර්ස් 4. ඒ කියන්නේ මේක අපිට ආරක්ෂාව සඳහා මේක දාලා ෆ්‍රයි කරන්න පුළුවන්. මේක කොහේ වැදුනොත් තටුවට දෙවෙන්න තියෙන ඩැමේජ් එක අඩු ගන්න තමයි අපිට මෙයාලා මේ ආකාරයට ප්‍රොපෙලර්ස් 4ක් එවලා තියෙන්නේ. ඊළඟට අපිට අන්තිමට හම්බෙලා තියෙන මේක ඇප් එකට අදාළ මැනුවල් එක. ඒකත් ඉතින් මේක ඩවුන්ලෝඩ් කරගන්න තියෙන අපේ ෆෝන් එකට මේකේ කැමරා එක කනෙක්ට් කරගන්න. ඒකත් මම දැන් පැත්තකින් තියාගන්න. ඉතින් ඉස්සෙල්ලාම ඩ්‍රෝන් එක ගැන කතා කරන්න ගත්තොත් මේ ඩ්‍රෝන් එක ගැන කතා කරද්දී ඉතින් යාළුවනේ මේ ඩ්‍රෝන් එක අපි දිගාරිද්දි ඉස්සෙල්ලාම ඉස්සරහා ආම් දෙක දිගාරගෙන තමයි අපි පිටිපස්ස දෙක දිගාරින්න ඕනේ. මොකද ඉස්සරහා ලෑන්ඩින් මේව දෙක තියෙන නිසා පිටිපස්සේ ඉස්සරහා දෙක දිගාරා තමයි පිටිපස්ස දෙක අපි දිගාර ගන්න ඕනේ. ඉතින් මම ඒකට මෙන්න මේව දිගාර ගන්නවා. ඉතින් guys ඒ ආකාරයට දිගාර ගත්තාම ඉස්සෙල්ලාම අපිට බලා ගන්න පුළුවන් මේකේ තියෙන කැමරා එක. ඒ වගේම මේකේ කැමරා එක වගේ මේකේ තියෙන ලයිට් දෙක අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේ මේක වටේටම සෙන්සර්ස් තියෙනවා. මේ සෙන්සර් ටිකත් අපිට මේ ආකාරයට බලා ගන්න පුළුවන්. ඒ වගේ මේ පිටිපස්සෙන් අපිට බැටරි දාන කොටස බලා ගන්න පුළුවන්. ඒ වගේ මේක අපිට ටිකක් ප්ලාස්ටික් මැටීරියල් එක තමයි මේකට යූස් කරලා තියෙන්නේ. ඒ වුණාට මේක අපිට හොඳ බිල්ඩ් ක්වොලිටි එකක් බලා ගන්න පුළුවන්. ඇත්තටම හොඳ ෂයිනි බිල්ඩ් ක්වොලිටි එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම ඉතින් guys අපි මෙන්න මේ ආකාර රිමෝට් එක ගත්තාම මේක අපි දාන්න ඕනේ සාමාන්‍ය බැටරිස් 3ක්. මෙතෙන්ට තමයි ඒක මේ ආකාරයට දාගන්න තියෙන්නේ. ඒ වගේ මේ ෆෝන් එකේ රඳවන කැලි දෙකත් අපිට මේ ආකාරයට බලා ගන්න පුළුවන්. ඒ වගේ මේක ඇන්ටස් දෙදි කරගෙන මම මේක දැන් රිමෝට් එක ඔන් කරගන්නවා.
ඉතින් යාළුවනේ මේකෙන් තමයි අපි මේක ඩ්‍රෝන් එක උඩට පල්ලෙහාට කරන්නේ. ඒ වගේම අපිට මේක බන් දෙකෙනුත් ටේක් ඔන් සහ ටේක් ඕෆ් කරන්න පුළුවන් හැකියාව මේ රිමෝට් එකේ අපේ ලැබිලා තියෙනවා. ඒ වගේම අපිට මේ එහා පැත්තෙන් බලා ගන්න පුළුවන් ජොයිස්ටික් එක තමයි මේක එහාට මෙහාට කරන ජොයිස්ටික් එක විදිහට අපි බලා ගන්න පුළුවන්. එන්නේ කියන්නේ ඉස්සරහට පස්සට සහ පැත්තට ගන්න පුළුවන් ජොයිස්ටික් එක. ඉතින් අපිට මේ පැත්තෙන් බලා ගන්න පුළුවන් මේක ස්පීඩ් කන්ට්‍රෝල් කරන එක. මේක ස්පීඩ් 3කට අපිට කන්ට්‍රෝල් කරන්න පුළුවන්. ඒ වගේම අපිට එහා පැත්තෙන් බලා ගන්න පුළුවන් මේකේ තියෙන 360 කරනම ගන්න බටන් එක. ඒ කරනම ගන්න බටන් එක ඔබලා ඔයාලට කරනම ගන්න ඕන පැත්තට බටන් එක ගහුවාම ඒකේ කරනම වැදෙනවා. ඉතින් දැන් මම මේකට බැටරි එකක් කනෙක්ට් කරගෙන මේක ටිකක් ඔන් කරන් පෙන්නන්නම්. මම මෙතෙන්දි ටේක් ඔන් කරන්න යන්නේ මම මේ ස්ටුඩියෝ එක ඇතුලේ නම් වීඩියෝ කරන නිසා මම නිකන් ඩ්‍රෝන් එක ස්ටාර්ට් කරලා ඔයාලට පෙන්නන්නම්. මෙන්න මේ ආකාරයට යාළුවනේ මේක හොඳට වැදෙන විදියට අපි මේක දාගන්න ඕන. හරි පැත්තට ක්ලිප් කරගන්න ඕනේ. ඒකල මෙන්න මේ ආකාර ඩ්‍රෝන් එක බ්ලින්ක් වෙනවා බලා ගන්න පුළුවන්. ඒ රිමෝට් එක කනෙක්ට් වෙලා නැති නිසා. දැන් ඉතින් මම රිමෝට් එකත් කනෙක්ට් කරගත්තා පස්සේ ඔයාලට පේනවා මෙන්න මේ ආකාරයට මේක බ්ලින්ක් වෙලා ඉවර වෙලා කනෙක්ට් වුණා. ඉතින් මම මෙන්න මේ ආකාරයට මේක ටේක් ඔන් කරගන්න කලින් මේක ස්ටාර්ට් කරගන්නවා. මම ස්ටාර්ට් කරගත්තා. ඉතින් guys ඔන්න ඔය විදිහට තමයි මේ ඩ්‍රෝන් එකේ ගැන මට ඔයාලට කියන්න තියෙන්නේ. මම මේකේ මෙන්න මේ ආකාරයට මේකේ සාම්පල් වීඩියෝස් ටිකක් දාන්නම්. ඉතින් අපි ඒ සාම්පල් වීඩියෝ ටික දැන් බලමු. ඉතින් guys ඔයාලට මොකද හිතන්නේ අද වීඩියෝ එක ගැන? අද වීඩියෝ එක හොඳ නම් අනිවාර්යෙන් ලයික් කරන්න. මේ වීඩියෝ එක තවත් යාළුවෙක්ට වැදගත් වෙයි කියලා හිතන අනිවාර්යෙන් ෂෙයා කරන්න. අපේ channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යෙන් ඔයා subscribe කරලා අපේ channel එකත් එක්ක එකතු වෙන්න. එහෙනම් ඔයාලට සුබ දවසක් මේ පසන්දුල් ටෙක් YouTube channel එකයි.